අපේ රටේ ක්‍රීඩකයින්ට කිසිම අපහසුතාවයක් නැතුව ක්‍රීඩාවට එන්න පුළුවන් සහ ක්‍රීඩාවේ රැඳී සිටින්න පුළුවන්. මොකද අපි ක්‍රීඩකයන් පිළිබඳ විශේෂයෙන් සොයා බලනවා. සසෙක්ස් ජාලයේ අධ්‍යාපනය වගේම ක්‍රීඩාවට විශේෂ අවස්ථාවක් දීලා තියෙනවා. අපි ඒ ගැන විශේෂයෙන් සතුටු වෙනවා. මම මේ ක්‍රීඩා ක්‍රීඩිය මුලින්ම පයිතියදී මට වයස අවුරුදු 20ක්. අපිට කිසිසේත්ම කියන්න බෑ ක්‍රීඩාව නිසා අධ්‍යාපනයේ පසුබහින්න එහෙම නැත්නම් අධ්‍යාපනයේ කරන්න. අද මේ දරුවන්ට විශේෂ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ක්‍රීඩාව වෙනුවෙන් අද ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයකට ඇවිල්ලා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයකට ඉන්න අත්දැකීම මේ පහස ලබන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මම මේ ක්‍රීඩාංගණයේ මුලින්ම පයිතියදී මට වයස අවුරුදු 20ක්. මම හිතනවා අද ඉතින් දුවලපතාලට ඒ අවස්ථාව කලින්ම ලැබිලා තියෙනවා. මම හිතනවා ඒක විශේෂයෙන්ම සංවිධායක මණ්ඩලයට සසෙක්ස් ජාලයේ අධිපතිතුමන්ට රුවන් පෙරේරා ක්‍රීඩා අධ්‍යක්ෂකතුමන්ට විශේෂයෙන් යොමුගම් වෙනවා. මේ ක්‍රීඩාවට නම්වත් දෙකීමක් කරගන්න අවස්ථාව ලබා දෙනවා. අපි පුංචි කාලේ ඉඳලම ක්‍රීඩාව කරන්න ඕනේ. විශේෂයෙන්ම දෙමව්පියන්ට මතක් කරන්න ඕනේ ගොඩක් වෙලාවට මේ විදුදරුවෝ දඟයි හැබැයි දඟ කරන්න දෙන්නේ නැහැ, සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ, වැඩේ බයයි එහෙම කියලා මේ පුංචි ළමයිගේ පුංචි කාලේ ළමා කාලේ සෙල්ලම් කරන්න ඕනේ දඟ වයස ගොඩක් වෙලාවට හැරෙනවා. එහෙම නැත්නම් මේ පුංචි කාලේ අධ්‍යාපනයේ වෙනුවෙන්ම යොදව ගන්නවා. ඉතින් අපි හිතනවා පුංචි දරුවන්ට ළමා කාලයක් දෙන්න ඕනේ, සෙල්ලම් කරන්න කාලයක් දෙන්න ඕනේ. පුංචි ළමයින්ට සෙල්ලම දෙන්න ඕනේ. ඒත් එක්කම හිතන මේ පුංචි කාලේ අපේ බුද්ධිවර්ධනයේ මේ පුංචි ළමයින්ගේ දඟකාරකම්, ක්‍රියාකාරකම් ගොඩක් වැදගත් වෙනවා, ඉවහල් වෙනවා අපේ මේ පුංචි දරුවන්ගේ බුද්ධිවර්ධනයේ. ඉතින් එහෙම තමයි මේ ක්‍රීඩාව, එහෙම නැත්නම් මේ සෙල්ලම කියන එක පුංචි කාලේ අපේ ජීවිතවල බලපානවා. ඒ වගේම තමයි ක්‍රීඩාව කරනකොට අධ්‍යාපනය ඉතාමත් හොඳින් කරගන්න පුළුවන්. මොකද ක්‍රීඩා කරන දරුවෙකුගේ මානසික මට්ටම ඉතාම හොඳයි. බොහොම සැහැල්ලුවේ තමයි අධ්‍යාපනයට මුහුණ දෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට අධ්‍යාපන කටයුතු ඉතාම සාර්ථක කරගැනීමේ හැකියාව මේ දරුවන්ට ලැබෙනවා. කවුරු හරි හිතනවා නම්, දෙමාපියෝ හිතනවා නම් ක්‍රීඩාව කියන අධ්‍යාපනයේ කතාකත්වල් වෙනවා. එහෙම නැත්නම් මේ දරුවා ඉගෙන ගන්නේ නැහැ කියන එක ඒක සම්පූර්ණ මිත්‍යාවක්. අද අපි ගත්තොත් ලෝකයේ ඕනම ක්‍රීඩකයේ උසස් අධ්‍යාපනය ලබලා ඉන්න නැත්නම් විශ්වවිද්‍යාල මට්ටමින් තමයි අද ලෝකයේ නියෝජනය කරන්නේ. ඔලිම්පික් ක්‍රීඩාවල වගේ නියෝජනය කරන්නේ විශ්වවිද්‍යාල වලින් එන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ. ඒක නිසා අපිට කිසිසේත්ම කියන්න බෑ ක්‍රීඩාව නිසා අධ්‍යාපනයේ පසුබහින එහෙම නැත්නම් අධ්‍යාපනයේ කතාකත්වල් ලැබෙන්නේ. ඉතින් ඒත් එක්කම අද අපි රටක් හැටියට අපි විශේෂයෙන්ම මේ ක්‍රීඩාව රටේ ප්‍රචලිත කරන්නත් ඒ වගේම අපි මේ ක්‍රීඩාවෙන් ක්‍රීඩා සංස්කෘතියක් රටවල බිහි කරන්නත් මේ විශේෂ කැපකිරීමක් සහ විශේෂ උත්සාහයක් ගන්නවා. මොකද මේ වෙනකොටත් අපි ගොඩක් රටේ බහුතරයක් මොනවන රෝග වලට බඳු වෙලා තියෙනවා. ඉතින් අපි හිතනවා ඒ වෙනුවෙන් අපිට ක්‍රීඩාවෙන් තමයි විශේෂම දේ කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි වැඩිපුර ක්‍රීඩාවට යොමු කරලා කුමනම හෝ ක්‍රීඩාවකට යොමු කරවන්න අපේ අදහස තියෙන්නේ. අපි ඒ වෙනුවෙන් තමයි වැඩ කටයුතු කරන්නේ. ඉතින් අපි හිතනවා වැඩිහිටියනු කුමන හෝ ක්‍රීඩාවක මේ දරුවන් එක්ක නියැලෙනවා නම් අපේ තියෙන මේ සංකීර්ණ ගැටලුවට අපිට විසඳුමක් ලබා ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මොකද ඒ වෙනුවෙන් අපි ඒ අවශ්‍ය යටිතල පහසුකම් ඉදිරියේදී අපි නිර්මාණය කරනවා. ඒ අවශ්‍ය ඇවිදීමේ මන්දිර හා සමානම ඉන්ඩෝ අවුට්ඩෝ ජිම් පහසුකම්, ඒ වගේම ශරීර ශක්ති ශරීර වර්ධන ව්‍යායාම කරන්න අවශ්‍ය පහසුකම් ලබා දීම, මෙවැනි යෝජනා ගණනාවක් අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තමයි අද ගත්තොත් අපේ රටේ ක්‍රීඩකයින්ට කිසිම අපහසුතාවයක් නැතුව ක්‍රීඩාවට එන්න පුළුවන් සහ ක්‍රීඩාවේ රැඳී සිටින්න පුළුවන්. මොකද අපි ක්‍රීඩකයන් පිළිබඳ විශේෂයෙන් සොයා බලනවා. අපි පාසල් මට්ටමේ ඉන්න ක්‍රීඩකයන්ට ක්‍රීඩා ශක්ති නමින් ආරම්භ කරලා තියෙන පෝෂණ දීමනාව අපි මේ වෙනකොට රට පුරා ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම ජාතික මට්ටමේ ඉන්න ක්‍රීඩකයන්ට අපි විශේෂ වරප්‍රසාද ලබා දෙමින් ඔවුන් ක්‍රීඩකයන් රැකබලා ගනිමින් අපි ඉස්සරහට ගෙනියනවා. ඉතින් අද වෙනකොට සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රයේම තාම ඉහළ තත්ත්වයකට ගෙන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා අපේ අපි දෙන ඒ සහයෝගයත් එක්ක අපේ රටේ ක්‍රීඩකයන් ඉදිරියේදී ජාතික මට්ටම සහ ජාත්‍යන්තරයේ ජය ගැනීමට අවශ්‍ය යන්න ඕන මාවතට
යන්න උන්ට හැකියාව ශක්තිය ලැබේ කියලා ඔබලාට තියෙන්නේ ඔබේ තියෙන ඒ ශක්තිය ක්‍රීඩාවට යොමු කරලා ක්‍රීඩාවෙන් ඉස්සරහට එන්න ඔබට අවශ්‍ය පහසුකම් සහ ඒ යටිතල පහසුකම් සියල්ල අපේ අමාත්‍යාංශයක් විදියට රජයක් විදියට අපි බලාපොරොත්තු වෙනවා මේ දේවල් මේ රට තුළ ක්‍රියාත්මක කරන්න. ඉතින් අද දිනේ මේ තරඟ වලට සහභාගී වෙන මේ පුංචි දරුවෝ හෙට දිනේ අපේ රටේ අනාගතය අපේ රට ඉස්සරහට ගෙනියන්න ලෝකේ ඉස්සරහට ගෙනියන්න ශ්‍රී ලංකා කියන නාමය අපේ ලෝකයේ තුන බබලවන්න හැකියාව අපේ දරුවන්ට තියෙනවා. ක්‍රීඩාව ඒක එක මාධ්‍යයක්. ක්‍රීඩාව කියන තැනින් අපිට පුළුවන් ලෝකේ ඕනම තැනක ශ්‍රී ලංකාව කියන මේ නාමය අපේ දජේ උසවලා තියන්න. ඉතින් එහෙනම් ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සසෙක්ස් ජාලයේ සියලුම ක්‍රියාකාරකම් ඒ වගේම මම හිතනවා අධ්‍යාපනයේ වගේම ක්‍රීඩාවටත් විශේෂ අවස්ථාවක් දීලා තියෙනවා. අපි ඒ ගැන විශේෂයෙන් සතුටු වෙනවා. දක්ෂ ක්‍රීඩකයෝ ක්‍රීඩිකාවෝ ඉන්නවා නම් විශේෂ අවස්ථා ලබා දීලා ඔවුන්ට ශිෂ්‍යත්ව ලබා දීලා පාසල් තුලට ඇතුළත් කරගෙන ඒ ලබා දෙන අනුග්‍රහයට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද අපේ රටේ අපි දන්නවා ගොඩක් අමාරුවෙන් තමයි අපේ රටේ දූ දරුවෝ ඉස්සරහට නිදින්නේ. ඒ හැම අවස්ථාවකටම නිවැරදි නායකත්වය ලබා දෙමින් කරන සෑම දෙයකටම අපි ස්තුතිවන්ත වෙනවා.